සුන වැහෙන නීලවර්ණවත සෝබනා ගෝචර වදන් පවසාවිතෝ සමසිත සුපසන් කරලා Krishna Krishna me punchi Krishna sukumar vilas tyagaranda Krishna Krishna me punchi Krishna sukumar vilas tyagaranda Ona alaganna රජතුමාගේ මරුවා මේ ළමයාද? අනේ මේ මොකද සිද්ධ වෙන්නේ? කවුද? සේනු ඔයා හොරකම් ඇවිල්ලා නේද? හොරේ! ඔයා හොරකම කරේ නැත්නම් මොකටද බොරුවට බය වෙන්නේ සේනු? ක්‍රිස්ටා යාගේ යාළුවෝ එකතු වෙලා ආයෙත් සැරයක් මගේ කිරි හොරකම් කරලා. මාමි අපි කිරි කෑවේ නැහැ. ඔයාලා කිරි කෑවේ නැත්නම් කිරි බේටම අන්ත්‍රස් දාන උනාද? නැත්නම් භූතයෙක් කෑවා කියලාද කියන්නේ? ඔව් ඔව් ඒක ඇත්ත සෝමි මාමි. ඔයා කොහොමද ඒක දන්නේ? කිරි කෑවේ අදෘශ්‍යමාන භූතයෙක්. මේක නම් හොඳ දෙයක් නෙවෙයි ළමයිනේ. කිරි හොරකම් කරා මදිවට දැන් භූතයෙක් ගැනත් කියනවා. නායකතුමනි මෙයාලා ගමේ දුවලා පනින එක තහනම් කරන්න ඕනේ. නැත්නම් ඉතින් හැමෝටම මට වගේ පාඩු විඳින්න තමයි සිද්ධ වෙන්නේ. ළමයිනේ. ඔයාලට අද ඉඳලා ගමේ දුවලා පනලා සෙල්ලම් කරන්න තහනම්. මුලින්ම මේ ළමයිව මං හැමෝම ඉදිරියේ වැරදිකාරයෝ කරනවා. ඊට පස්සේ එක එක්කෙනා ගානේ මං හැමෝම ඉවරයක් කරලා දානවා. එතකොට කංශ රජතුමා මං ගැන ගොඩක් සතුටු වෙයි. අනේ මගේ මුට්ටිය කොහෙද තිබ්බේ? ඒක නැති උනේ කොහොමද? අයියෝ මගේ දරමිටිය කොහෙද? මම මෙතන තිබ්බේ. අශයගොන් ටික් 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 මෙහාට දෙනවා මගේ සල්ලි. පුතේ ඔයාට තුවන උන්නේ නෑනේ. අයියෝ මගේ අශ්වය ටික කො? අනේ ඇහුණද අපේ වස්තුව කවුරු හරි කොල්ල කාලා? මේක අනිවාර්යයෙන්ම අර ක්‍රිෂ්ණගේ යාළුවන්ගේ වැඩක් තමයි. යමු. අපි යාළුවා හොයාගෙන ඒගොල්ලන්ට දඬුවම් කරමු. භූතෙක් ඔයාට මොකද උනේ? අනේ මම අදෘශ්‍යමාන භූතයෙක්ව දැක්කා. අදෘශ්‍යමාන නම් කොහොමද ඔයාට පේනුනේ? අනේ මං කියන දේ විශ්වාස කරන්නකෝ. අයියෝ මේ කියන හොරා මට අහුනොත් එහෙම එයාගේ කකුල් දෙක ගැට ගාලා මෙන්න මේ ගහේ එල්ලලා තියෙන සතියක් පුරාවට. මේ මොනවද මේ? මේ බඩු මුට්ටු රස කැවිලි අනේ මම ඇත්තටම ගොඩ බඩගින්නකින් හිටියේ. ක්‍රිෂ්ණා. රස කැවිලි. ඔහොම නවතින්න. ඕවා කන්න එපා. මේව ඇවිල්ලා වෙන කාගේ හරි දේවල්. ඔව් සේනෝ මේව කන එක වැරදි. මේ බලන්න. මෙයාලා මෙන්න මෙතනට වෙලා කෑම කනවා. අනේ අන්න තියෙනවා අපෙන් හොරගම් කරපු දේවල්. එයාලට නම් දඩුවමක් දෙන්න ඕනේ. මේ සෙල්ලම කරලා මං ගොඩක් සතුටු වෙනවා. මේ ළමයි ටික කොහෙද ගියාද මන්ද? මට හිතන විදිහට අර සේනු කිව්ව අදෘශ්‍යමාන භූතයාගේ මේ හොරකම් වල මොකක් හරි සම්බන්ධයක් තියෙන්න ඕනේ. හරි ඒක ඇත්ත කියලා කියමුකෝ. ඒත් ක්‍රිෂ්ණ අපි කොහොමද මේ නොපෙනෙන භූතයව අල්ලගන්නේ? මගේ ළඟ අදහසක් තියෙනවා අයියේ. නියමයි රාදා. හරිම ලස්සනයි. අපේ මේ කෝලං නටා ටික පොඩ්ඩක් බලා ගන්න පුළුවන්ද ක්‍රිෂ්ණා? අපි ගිහින් වතුර ටිකක් බීලා අපහු එන්න. හා අනිවාර්යෙන්ම. අයියේ වැඩි පමු. ක්‍රිෂ්ණා මේ ලස්සන පාසලම කාටවත්ම හොරකම් කරන්න බෑ. නොපෙනෙන භූතයා? ආව මෙතන මාව අල්ලගන්න කපටි ළමයි ටික.
අයියේ ප්‍රශ්නේ දරුණු වේගෙන යන්නේ. අපිට අදෘශ්‍යමාන අසුරයව අල්ලගන්න මොකක් හරි ක්‍රමයක් හිතන්න වෙනවා. ක්‍රිෂ්ණ අපිට යව අල්ලන්න වෙන්නේ අඳුරේ. මොකද එයා කළු භූතයෙක්නේ. ඔයා හරි. මේ වැඩේට ගැළපෙනම තැන තමයි කබඩා කාමරේ. අදෘශ්‍යමාන අසුරයා. අපි හොඳටම දන්නවා මේ හැම දෙයක්ම කරන්නේ ඔයා කියලා. බයගුල්ලෙක් වගේ හැංගිලා ඉන්නේ නැතුව පුළුවන් නම් එළියට එනවා. ඔන්න ක්‍රිෂ්ණා ආයේ දඟ වැඩ පටන් අරගෙන. අදෘශ්‍යමාන බියගුළු අසුරයෝ. කොහෙද තමුන් හැංගිලා ඉන්නේ? මෝඩ ළමයි මම බියගුල්ලෙක් නෙවෙයි. දැන් එහෙනම් තමුන් ළමගේ මැරුම් කන්න ලෑස්ති වෙනවා. කොහෙද ගිහිල්ලා හැංගුනේ? එළියට එනවා. මොකද්ද මේ? තමුන් ළමලා අතාරින්නේ. අනේ කොහොමද එකපාරම කලවර උනේ මට මොකද? අනේ පියාඹන මුට්ටිය කොහෙන්ද ආවේ? අනේ කොහොමද මේ සෝමේ මුට්ටියක් එක්ක උඩ යන්නේ? ඇති හොඳටම ඇති. දැන් මේ නන්දගමේ හැමෝටම මං කවුද කියලා පෙන්නලා දෙන්නම්. අනේ කොහෙද කරන්නේ? මං හිතන්නේ භූතයෙක්ද කොහෙද? ඔල්ම මුට්ටිය පියාඹුවා. දැන් මං පියාඹනවා. බැලගනියෝ. දැන් මගේ ඉවසීමේ සීමාව හොඳටම පැනලා තියෙන්නේ. මට මේක එපා වෙලා. ක්‍රිෂ්ණ හැමෝම පේන්නේ නැතුව යනවනේ. අයියේ! එහෙනම් ඔයාදී ළමයා තමුම විනාශ කරන්න තමයි කන්සල්තුමා මාව මෙහාට එව්වේ. මං අදෘශ්‍යමාන රකුසගේ දුෂ්ටකම් අඳුරෙන්ම නැති කරලා දානවා. කොහෙද ඔයා ගියේ අදෘශ්‍යමාන අසුරයෝ? ඇත්තට තමුන් නොතන දොච්චර වෙලා හැංගිලා හිටියේ. මොනවා මේක පාරටම කලුවර වැටුනේ කොහොමද? තමුන්ට මම මගේ ඵලය පෙන්නන්නම්. එපා මේක කොහොමද වෙන්නේ බෑ. මේ ඉන්නේ අසුරයා. අම්මේ එතකොට ඔයා ඊයේ කෙනා අපේ මුළු ගමටම වදයක් වුණ කෙනා. හැමෝටම මම පේනවනේ. ඉක්මනට මෙතනින් පැන ගන්න ඕනේ. නැත්නම් හොඳටම කුටි ගන්නයි වෙන්නේ. කොහෙද පැනලා නදන්නේ? මගේ මුට්ටි කියන්නම් කැඩුවද? ඒකට කවුද කියවන්නේ? එනවා. ඇවිල්ලා මගේ කඩේ වැඩ කරනවා. ක්‍රිෂ්ණා අපි ඔයාවයි ඔයාගේ යාළුවන්වයි ගොඩාක් සැක කළා. ඒකට අපිට සමාව දෙන්න. සමාව නෙවෙයි අපිට ආශිර්වාදයයි ඕනේ. ඔයාලා අපෙන් සමාව ඉල්ලන්න ඕනේ නෑ තාත්තේ. මගේ ක්‍රිෂ්ණා